බයිබලයේ ඇති මේ අනර්ග පොරොන්දු ඉතාම පුදුමයි. ඒවා අපේ ආත්මය පිරිසිදු කරනවා, අපේ සිත ධෛර්යමත් කරනවා, අපේ ආත්මයට මඟ පෙන්වීම ගැන දෙනවා. දැන් මේ තීතස් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ සුද්ධ පෞතුමා මේ ක්‍රීතේ ඉන්න මිනිස්සුන්ට කියන්න කියලා කියනවා. තීතස්තුමාට යවන මේ ලිපිය කියනවා 14 වෙනි පදේ 3 වෙනි පරිච්ඡේදයේ තවද අපේ අයවලුත් ඵල නැතුව නොසිටින පිණිස ඌවනා කරන දේවල් සඳහා යහපත් වැඩවල යෙදී සිටින්ට ඉගෙන ගනිත්වා කියලා කියනවා. දැන් අපේ අයවලුත් දෙවියන් වහන්සේ ගැන දන්නා වූ අය එකිනෙකනා ඵල නැතුව නොසිටින පිණිස ඌවනා කරන දේවල් සඳහා යහපත් වැඩවල යෙදී සිටින්ට ඉගෙන ගනිත්වායයි කියලා කියනවා. මේ වසරේ අපිට ලැබෙන විවිධ එළිදරව් වූ සත්‍යතාවයන් එකින් එක ඔබට කියාපාන විට මේ වදනත් එලෙස ලැබිච්ච වචනයක්. දැන් අපි කිතුණුවන් ලෙස දෙවියන් වහන්සේ ගැන දන්නා අය ලෙස අපේ ජීවිතයේ ඵල නැතුව නොසිටින පිණිස ඌමනා කරන දේවල් සඳහා යහපත් වැඩවල යෙදී සිටින්න අපි ඉගෙන ගන්න ඕන. මන්ද යේසුස් වහන්සේ කියනවා මම නුඹලා තෝරාගත්තේ ඵල ධර්ම පිණිසත් ඒවා ඵල පවතින්නත් ඕන කියලා කියනවා. ඒ වගේම මේ පීස පොතේ 2:10 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේ අපිව කලින් තෝරාගෙන තියෙනවා කර්මාන්තයක් වෙන යහපත් වැඩවල කර්මාන්තයක් වෙන පිණිස පූර්වෙන් අපව නියම කළා. ඉතින් බලන්න අපිට තිබෙන කල යුතු දේවල් අපි කරන විට අපි විවිධ දේවල් වලදී අපේ කාරණාවල අපිට යහපත්ව නියැලෙලා දෙවියන් වහන්සේට ප්‍රියමනාපව මේ වසර පුරාම ජීවත් වෙන්න අපිට හැකියාව ලැබේවි. එසේ නොමැතිව අපිත් අර වෙනත් අය කරන්නා වූ දේවල් වලම නියැලී සිටියොත් අන්ධකාරයේ ක්‍රියාවලට අපි පංගුකාර වෙමින් කටයුතු කළොත් අපට විශේෂ වූ වෙනසක් ඇති වෙන්නේ නැති වේවි. යහපත් ප්‍රතිඵල අපිට භුක්ති විඳින්න වසර පුරාම බැරි වෙන්න ඉඩ තියෙනවා. ගෙවුණු වසරවල් දිහා බලන විට අපතේ ගියපු කාලයන් කොච්චරද? ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස යහපත් ක්‍රියාවලම යෙදී සිටිමු. ඔබ හැමෝටම දෙවියන් වහන්සේගේ යහපත් වූ ආශිර්වාදය අතිශයින් ලැබේවා. ජේසු පිටයි.